Hello guys, welcome back to my channel. ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අදත් ඔයාලට අරන් එන්නේ බස් සිමුලේටර් ඉන්දුනීසියා ගේම් එකේ තවත් secret location එකක් බලන්න යන සුපිරි වීඩියෝ එකක්. අද අපි බලන්න යනවා සුපිරි දියැලක්. ඒ දියැල ළඟ සුපිරි secret location ටිකක් තියෙනවා. ඔක්කොම කලින් සමා වෙන්න ඕනේ මම දැන් සතියෙන් සතිය තමයි වීඩියෝස් ගේන්නේ මට ඉස්කෝලේ වැඩ නම් ඔක්කොම තියෙන නිසා ඒ ලෙවල් එක. Okay. සතියෙන් සතිය වීඩියෝස් ගේනවා මම ඉදිරියට වීඩියෝ එක අනිවාර්යෙන් ගේනවා. ලයිව් එක මම ඉම්මට ගේන්න මම තාම ඇප් එකක් හොයන ගමන් ඉන්නේ පොඩි ප්‍රශ්න එකක් තියෙනවා ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න හොඳ ඇප් එකක් ගැන හරියන අපි වීඩියෝ එකට යමු සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා වීඩියෝ ලයික් එකක් දාලා බලන්න සෙට් එක හරි ෆ්‍රී මොඩ් එකේ යමු හරි අපිට මැප් එකේ දාගන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන බන්වි වාංගියක මුලින් සිලෙක්ට් කරගන්න ඕනේ බන්වි වාංගියක මුලින් සිලෙක්ට් කරගෙන ඊට පස්සේ සුරබාය සිලෙක්ට් කරගන්න ඔන්න මේ මැප් එකේ තමයි අද ප්ලේස් එක තියෙන්නේ හරියන අපි යමු හරි guys ඔන්න අපි ගේම් එකට ආවා දැන් යන්න තමයි තියෙන්නේ Let's go. මුලින්ම ලයිට් දාගමු මේකේ දැන් නම් කරන්න තියෙන ඔක්කොම මොඩිෆිකේෂන් කරලා ඉවරයි දැන් නම් ආයේ මං හිතන විදියට මොඩිෆිකේෂන් කරන්න නැහැ ප්ලේස් එක තියෙන්නේ පළවෙනි මැප් එකේමයි වැඩි දුරක් යන්න නැහැ ඒකින්ද ස්කිප් කරන්න ඕනේ නැහැ මැප් එක ෆලෝ කරගෙන යන්න තමයි තියෙන්නේ මේ දියැල්ල වැටෙන්නේ මුහුදට What? ඒක තමයි මේ දියැල්ලේ තියෙන විශේෂත්වය නැත්තයි ඒක ඕන හැමතැනම මේ ගේම් එකේ මේ දියැලි නම් තියෙනවා බලා ගන්න පුළුවන් ඒ දියැල්ල ගාව පිළිමෙකුත් තියෙනවා මම ඒ පිළිමෙත් පෙන්නන්න ගොඩක් පාරෙන් ගියපු කට්ටිය පිළිමෙ නම් දැකලා ඇති මෙතනින් දකුණට දාන්න කියන්නේ ඕම ගිහිල්ලා අයාලෝනේ මේ වීඩියෝ එක මම දාද්දී සබ්ස්ක්‍රයිබර්ස්ලා 380ක් වගේ මං හිතන්නේ ඉන්නවා. පළවෙනි සබ්ස්ක්‍රයිබර්ස් 400 ගහන්න මට ඔයාලා ලොකු සපෝට් එකක් ඕනේ. ඉතින් වීඩියෝ එක බලන හැමෝම channel එක subscribe කරලා වීඩියෝ එකට like දාලා support එකක් දෙන්න මං අනිවාර්යෙන් ඉස්සරහ live අරන් එනවා. වලව්ව ගේම් එක කෙනෙක් request කරලා තිබ්බ මං වලව්ව ගේම් එක තරම් ඉස්සරහට. තෝ කනවා මරාගෙන කනවා දැනගන්න. ගොඩක් දෝටි ඊළඟ වීඩියෝ එක වලව්ව වීඩියෝ එක වෙයි. එනින් දකුණට ඕ කොයිද යන්නේ ඉස්සරහා පේන්නේ නෝකනේ පස්සේ පොඩ්ඩක් ඇතුලෙන් යමු ප්‍රශ්න නැත්නම් Bruh. සෙට් නයි යමු තා සීක්‍රට් ලොකේෂන් ගොඩ හරියක් තියෙනවා බලන්න අපිට මේ ගේම් එකේ. ඉතින් ඒවා ඉදිරියට මම අරන් එන්නම් දැන් සතියේ එක වීඩියෝ ගන්න නිසා. කලින් වීඩියෝ එක 3k views ගියා ගොඩක් ස්තුතියි ඒකට. මේ වේගෙන්ම 3k කියපු වීඩියෝ එක මගේ 3k කියපු වීඩියෝස් දෙකක් තියෙනවා දැන්ද. ඒ වීඩියෝස් වලින් වේගෙන්ම 3k කියපු වීඩියෝ එක තමයි ගුවන්තොට පොලේ වීඩියෝ එක දවස් 5න් 3k ගියා. ගොඩක් ස්තුතියි ඔයාලට මේ වීඩියෝ එක දාද්දි 3k වග් වෙලා තියෙයි 3k කොයින් ගානක් වෙයි අනිවාර්යෙන් වීඩියෝ එකට ගොඩක් ස්තුතියි තව යන්න තියෙනවා නේද මේක තියෙන නිකන් බීච් සයිඩ් එකේ වගේ මුහුද පේන්න ගත්තම තමයි ප්ලේස් එකට අපි ලඟ වෙන්නේ ආවේ කිව්වා වගේම ඔය දැන් මුහුද පේන්න ගත්තා දැන් අපි ප්ලේස් එකට එන්න ලඟ වෙලා දින ළඟටම ඇවිල්ලා දින දැන් ඔය ඉස්සරහා පාරේ ගහක් තියෙනව නේද අන්නේ ගහ ගාව තමයි පොට් එක තියෙන්නේ. අර තියෙන පිළිමේ පේනවා ඇති. තේන හරියට වෙන්න. ඔය තියෙන්නේ දකුණු පැත්තේ පිළිමේ. ඔන්න දේවතා පිළිමයක් තියෙනවා මෙතන හරියද? ඔන්න ඒ පිළිමෙත් බලන්න තමයි ඉතින් දෙකම බලන්න තමයි අපි ආවේ. පිළිමේ නම් ගොඩක් අය දැකලා ඇති සමහර විට දැන් පාරේ නිකන් යනකොට ඔක පේනවනේ. එච්චර නවත්තලා නම් බලන්න නැතුව ඇති කවුරු. ඔන්න දේවතා පිළිමේ තියෙනවා අපි මුලින්ම පිළිමේ බලමුකෝ. පිළිමේ ගාවට යන්නත් පුළුවන් ඇතුළට යන්න නම් මෙතනින් ඇතුළට නම් යන්න බෑ. අඩිය වැටෙන්න ඉපා. පිළිමේ අට ඉතින් ඔන්න වටයක් දාන්න නම් පුළුවන්. පිළිමේ මෙහෙමයි ඔන්න උඩින් බේන්නේ. නිකන්
දේවතාවෙක් කියන්නේ මොකද්ද මේ පටුන් ගන්රම් කියලා කියනවා. මොකක්ද දන්නේ මන් තේරුම් ඔතනින්ම දාන්නවා. නෝක තමයි ලස්සනයි යත්. අපි ආපු මේන් වැඩේට යමුකද? ඔන්න ඔතනින් පල්ලෙහාට ගිහිල්ලා ඔය මෝය කටක් පේනවා. මෝය කටක් කියන්නේ බොක්කක් වගේ තියෙන. ඔන්න ඔතනින් ඇතුලේ තමයි ප්ලේස් එක තියෙන්නේ. බස් එක අපිට ඇතුළට ගෙනියන්නත් පුළුවන්. ඔන්න ඔතන නිකන් ගිහිල්ලා පොඩ්ඩක් බලන්නමුකෝ මුලි. අන්න බලන්න. ඔතනින් ඇතුලේ තමයි දියැල තියෙන්නේ. අපි දැන් බස් එකේ නැගලා යමු පොට් එකට. යන්න දින පොඩ්ඩක් කරපැත්තට යන්න ඕන අපි මුලින්ම. වෙනදා වීඩියෝ වලට වඩා විනාඩියක් වගේ එඩිට් වෙයි නේද වීඩියෝ එක. දැන්ට විනාඩි 6ක් විතර පහු වෙලානේ. කමන්නේ ප්ලේස් එක බලා ගන්න. ඔන්න මෙතනින් දාගමු. මෙන්න මෙතනින් ඉඩක් තියෙනවා. ඔන්න අතනින් ඕම කරලා බස් එකේ අර වද්ද ගන්න නැතුව ගානට දාගන්න. මෙතනින් පොඩ අයියෙන් දාගන්න නැත්නම් ඉර වෙයි. ඔන්නෝම ගිහිල්ලා එන්න මේකට යන්න තමයි ගියේ. මේ යාළුවනේ ඔයගොල්ලෝ යනකොට බලාගෙන යන්න මේ බිම ගල් තියෙනවා. ඔය ගල් වල වැදුනොත් ඉතින් වාහනේට එතනින් යන්න බෑ. පේනවා යන්න වැදෙනවා දැක්කත්. ඔන්න අපි දියැල්ල ළඟට පුළුවන් තරම් දුරකට යන්කෝ. ඔන්න ඔච්චර යන්න පුළුවන්. හරියම නවත්තගමු. මේ වැත්තෙන වතුර උඩ පල්ලෙහා යනවා. දැන් මේ ගලකට නැගගෙන පෙන්න. නගින්නෝ. බැරිද? ඒ වැත්තෙන් බලන්න නගින්න. නෝම ගලකට නැගගත්තා නම් ඕ බලන්න වතුර උඩ යනවා පල්ලෙහා යනවා. උඩ යනවා පල්ලෙහා යනවා. ඔන්න ඉතින් ওই සීන් එක දිනනවා මෙතන. ලස්සනයි ඒක මොකක්ද ඒකට කියන්නේ වඩදිය බාදියද? මං හිතන්නේ ඔව් මෙන්න දියැල වැටෙනවා ලස්සනට. මේක ඉතින් කෙලිම මුහුදට වැටෙන. දැන් මේ යන කෙලිම පාර මුහුදටනේ යන්නේ. මුහුදට වෙන ඉතින් දියැලි තමයි ඉතින් ඔය දැන් පෙන්නන්නේ. එක්කනේ මෙතනින් උඩට නම් නැග ගන්න පුළුවන් නේද බලමු අපිට උඩින් ඒ නටන්න එපා. ඒ නටන බටන් එකේ ගිහුවම මේ කරදරයි. උඩපයින් එකේ ගිහුවම නටනවා මෙයා. නගින්න බැරිද? දැන් ඉතින් ඕකනේ බැරි. අයියෝ බලමු බස් එකට නැගගෙනවත් පයින්න පුළුවන් දිග. උඩට නැග ගන්න නම් අපි අර පැත්තෙන් එන්න ඕනේ. පොඩ්ඩයි නෝ මම මේ කෑල්ල නවත්තලා එතන ඉඳන් දාන්නම්කෝ. ආයෙ පාරේ ඉඳන් එනේ බස් එක ඔතනම තියලා. A few moments later. හරියාලෝනේ ඔන්න අපි උඩින් ආවා. මම ඉතින් අර දුවලා උඩින් ආවා. දැන් ඉතින් මේ පැත්තෙන් යමු අපි ගිහිල්ලා බලමු මේ පැත්ත view එක කොයි වගේද පේන්නේ කියලා. වව්. පට්ට ලස්සනයි නේද? වව්. ඔන්න බස් එකත් පල්ලෙන් පේනවා. මෙන්න මේ පැත්තෙන් ගිහලා බලමු. මං හිතන්නේ යන්න පුළුවන් මේ බස් එක ළඟ තියෙන නිසා. ගිහලා බලමු මේ පැත්තෙන් කොහෙටද යන්න තියෙන්නේ කියලා. පුළුවන් දුරක් ගිහිල්ලා බලමු. දියල් ගංග වගේ කෑල්ල අරහෙට යනවා. කොයි හරි යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ගිහිල්ලාම බලමු. පෙන්නන්න ඕනේ හැමදේම ඕගොල්ලන්ට පෙන්නන්න බෑ. ඒකින් තමයි මම මේ උත්සාහය ගන්නෙ. අන්න ඔතනින් යන්න බෑ. අන්න හරි ඈත ඉඳන් එන්නේ පේනවා ඇති යාළුවන්ට. ඔන්න බලන්න හරි. ඈත ඉඳන් එන්නේ. අර මං දන්නේ ඔය කඳු පන්තියේ ඉඳන් ඉතින් එනවා ඇති. හරි. මේ පැත්ත. හරි බස් එක ළඟට යමුකෝ මේ බොරුඩ දුවදී. හරි. බස් එක ළඟට ගියා අන්න අර ගලට නැගගත්තා. හෝ. මෙන්න මේ ගලට නැගගත්ත වීඩියෝ ගෙන් කරාකෝ. හරි එහෙනම් මම මෙතනින් වීඩියෝ ගෙන් කරන්නම්. අම්බෝ මෙන්න ආයෙත් පල්ලෙහාට මෙන්න මේකට නැගගෙන වීඩියෝ ගෙන් කරමු. අනේ නගින්නකෝ. හරි ඒක. එහෙනම් මෙතනින් වීඩියෝ ගෙන් කරන්න. ඊළඟ වීඩියෝ එකේ වලව වීඩියෝ එක තමයි අරන් එන්නේ. මම තීරණය කරා මේ වීඩියෝ එක කරන අතරේදී ඊළඟ වීඩියෝ එකේ අනිවාර්ය වලව වීඩියෝ එක අරන් එන්නම්. එහෙනම් මම ඊළඟ වීඩියෝ එක අරන් එනකම් ඔයාලා මම පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.